මම අද කියන්නම් ඔයගලන්ට ඕෂෝ ගැන. ඕෂෝ කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික නායකයෙක්. ඒ වගේම ෆිලොසොෆර් කෙනෙක් විදිහට තමයි ලෝකෙ මිනිස්සු දකින්නේ. එයාගේ වෙනම බිස්නස් එකකුත් තියෙනවා ඇත්තටම මේ ඕෂෝ ඉන්ටර්නැෂනල් කියලා. ඒක මම පස්සේ කියන්නම්. මම මුලින්ම කියන්න ඕෂෝ ඉපදුනේ ඉන්දියාවේ. ඉන්දියාවේ 1931 ඉපදුනේ ඉන්දියාවේ පොඩි ගම්මානක. ඉපදුනාට පස්සේ මෙතන මේ සුවිශේෂී දෙයක් වෙනවා. මෙයා මේ දවස් 3ක් අම්මගෙන් කිරි බොන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර ඉන්නවා ඒක නස්රස් වේදියෝ ඉන්නවා එක ගෑනු කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් මෙයාගේ ආත්මේ මට අවුරුදු 700කට කලින් හිටපු මේ ශාන්තුවරේ ඒ කියන්නේ ටිබෙට් වල කලින් ඉඳලා තියෙන්නේ. එතනදී දවස් 21ක උපවාසයක් කරන අතරතුරේදී මෙයා මැරලා දෙනවා 18 වෙනි දිනේ. ඒතර දවස් 3ක් ඉතුරුලා තමයි උපවාසයේ තීන්දි තමයි සම්පූර්ණ කරන්න දු මෙයා මැරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආත්මේ ඉපදුනාට පස්සේ ඔය ශාන්තුවරෙක් විදිහට තමයි සලකලා තියෙන්නේ. ඒ දවස් 3ක් අම්මගෙන් කිරි බීලා නැහැ. ඒ වුණාට උණු වතුර දවස් 3 ඇතුළත උණු වතුර තමයි මෙයාට කොහොම හරි දීලා මේව කරලා තියෙන්නේ. දවස් 3 ඉවරුනාට පස්සේ ආයෙ කිරි බොන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ එයාගේ උපවාසයේ ඉවරුනාට පස්සේ. මොකද මේගොල්ලෝ මේ චයිනාගේ මේ කට්ටිය වල අම්මයි තාත්තයි කොහොම හරි මෙයාගේ ඒ විදිහට තමයි මෙයාගේ ඉපදීම සනිටුහන් වෙන්නේ 1931. කොහොම හරි මෙයා ටිකක් ලොකු වෙනකොට වැඩිමහල් වියටපත් වෙනකොට අවුරුදු 14 දී වගේ විශේෂ සිද්ධියක් එනවා. මෙයා මේ ගඟේ ගිලෙනවා. ගඟේ ගිලුණාට පස්සේ මෙයා ඇත්තරම මේ ඒක සඳහන් කරනවා මෙයා ගඟේ ගිලුණාට පස්සේ මෙයා මැරෙන වෙලාවේ මැරිලා මෙයාගේ ආත්මේ මෙයාගේ බොඩි එකත් එක්ක ගඟේ පාවෙලා යනවා. පාවෙලා යනකොට මෙයාගේ බොඩි එකත් එක්ක බොඩිය උඩින් මෙයා හිටියා කියලා කියනවා. ඊට පස්සේ මෙයා ගම් ඉවුරකට ගොඩ ගහලා තිනවා. ගොඩ ගහුවට පස්සේ ආපහු මෙයාගේ මේ බොඩියට මේ ශරීරයේ ඇත්තම ආත්මය ඇවිල්ලා තිනවා. ඒක තමයි out of body experience එකක් විතර යාට මුලින්ම හම්බෙලා තියෙන්නේ. යාගේ spiritual subject එක පටන් ගන්න එතනින් පස්සේ මෙයාගේ ඊට පස්සේ මෙයා කොහොම හරි දැන් කතන්දර ගොඩක් තියෙනවා එයා අතරේ. මම මේ කෙටියෙන් කියන්නේ මම විශේෂ අවස්ථාවක කියන්නේ. ඒතකොට අවුරුදු ඒ කියන්නේ මෙයාට අවුරුදු 20 වගේ වෙනකොට මෙයා කැම්පස් එකේ ඉන්නකොට මෙයා ගහක් උඩ භාවනා කරනවා. මෙයා ඇත්තටම ඒක පොඩි කාලේ ඉඳන්ම භාවනාවට තියෙනවා විශේෂ ඇල්මක්. මොකද මෙයාගේ පොඩි කාලේ ඉඳන්ම එක පුරුදු තිබිලා තියෙනවා. මෙයා මේ ගහ උඩ ඉන්නකොට එකපාරටම මෙයාට සෑහෙන වෙලා භාවනා කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙයා කොහොම හරි මේ ගහ උඩ ඉන්නකොට මේ අත්තක භාවනා කරන්නේ. ගානකොට මෙයා පස්සේ හැරෙනවා. හැරිලා බලනවා බිම. බලනකොට මෙයාගේ බොඩි එක බිම වැටිලා තියෙනවා. මෙයාගේ ශරීරය බිම වැටිලා මෙයාගේ දැන් ආත්මය තමයි මේ උඩ භාවනාවේ ඉන්නේ. ඒ නෝට් මෙයා කියනවා මේක මේ මගේ එයාගේ මේ නාභියේ ඉඳලා ශරීර නාභිය දක්වා පොඩි සිල්වර් පාට කෙන්දකින් මෙයාගේ ආත්මය සම්බන්ධ වෙලා තිබ්බා කියලා කියනවා. කොහොම හරි ඒ ටික කැම්පස් එකෙන් පස්සේ ඊට පස්සේ මෙයා කොහොම හරි විශේෂ ප්‍රති තමයි සාමාන්‍ය කවුරුත් දන්නේ නැතුව ඇති ඕෂෝ කියන්නේ ඇත්තටම බුදුන කියලා කියන්නේ යා. එන්ලයිටන් වන් කියලා කියන්නේ බුදුන කියලා කියන්නේ එයාමත් කියනවා. සමහර වෙන්නේ නැති එක විදුස්සු එක විදිහේ දේවල් ඉතින් ළඟා කරගෙන ජීවිතේ තමන්ට ඕන විදිහට ස්පිරිචුවල් ලීඩර් කෙනෙක් වෙන්න බෑ නැත්තම් කොහොම හරි මෙයා අවුරුදු 21 දී මෙයාට බුද්ධත්වයේ හම්බුණා කියලා කියනවා. මෙයාට මේ හැම නොලෙජ් එකම හම්බුණා කියලා කියනවා. දකින්න විදිය වෙනස් වෙනවා කියලා තියෙනවා. හැබැයි ඉතින් මෙයාගේ පසුකාලීන දේවල් එක බැලුවම බුදු වුණා කියන හැම දෙයක් නම් මට නම් පේන්නේ නැහැ. මේ කියන්නේ සාමාන්‍ය බුද්ධත්වයට පත් වුණාම තියෙන දේවල් දෙකක් තියෙනවා. මෙයාගේ මම ඒවා දකින්නේ නැහැ ඇත්තටම. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. හැබැයි මෙයා දැන් ඔහොම ඉන්නකොට ඔබ 1960 දශක වෙනකොට මෙයා කල්ට් එකක් වගේ හදා ගන්නවා. මෙයා කල්ට් එකක් වගේ හදා ගන්නවා ඉන්දියාවේ. ඒ වගේම ඔය ග්‍රීසි වගේ හදා ගන්නවා. මෙයාගෙන් ඇත්තටම මෙයාගේ දාර්ශනික අදහස් අහන්න එන්නේ මේ ඉන්දියාවේ මිනිස්සු නෙමෙයි ගොඩක්. මේ පිටරටවල මිනිස්සු තමයි එන්නේ.
මෙයාම සෑහෙන්න දුරට හොර සිද්ධ වෙනවා. මේ වගේම මෙයාගේ මේක බිස්නස් එකක්. මේ ආශ්‍රමය නිකන් බිස්නස් එකක් වගේම ලොකුවට යනවා. ඒ කියන්නේ මෙයාට තිබිලා තියෙනවා ලොකු ආදායම් ටිකක්. මොකද මෙයාගේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. සල්ලිකාර මිනිස්සු. මොකද මෙයාගේ මේ විශේෂම දේ තමයි මිනිස්සු සල්ලිකාර විතරක් එන්නේ. මොකද මෙයාගේ තියෙනවා මේ නිදහස කියන එක. මෙයාගේ තියෙන නිදහස් චින්තනය කියන එකේ මෙයා ඕනාට වැඩිය ගියා කියලා කියන්න පුළුවන්. මොකද මෙයාගේ ආශ්‍රම වල ඇත්තටම කියනවා නම් මේ ෆ්‍රී සෙක්ස් කියන දේ තිබිලා තියෙනවා මෙයාගේ ආශ්‍රම වල. ඒ කියන්නේ මේ මෙයාට ගොඩක් පසු කාලනවත් ප්‍රශ්න ඇති වෙන්න හේතුව ඒකයි. මොකද මෙයා විශ්වාස කරනවා මේ ශරීරය මේ හැමදේම අපි විඳින්න ඕන කියන එක. يعني මේක විඳින්න ඕන කියන එක. මේව නිකන් භාවනා කරන්නත් ඕනේ, මේ විඳින්නත් ඕනේ. එහෙම සීන් එකක් තියෙනවා යාගේ. කන්ට්‍රොවර්ෂියල් සීන් එකක් තමයි මේක ඇත්තටම තියෙන. මිනිස්සුන්ට හිතා ගන්නත් බෑ කියලා සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ට ඉතින් ඔය වගේ දේවල් තැන් වලට ලං කරන්නත් බෑ. ඉතින් මේ හැදුවේ ඒක තමයි. මේ හැදුවේ ඇත්තම කියනොත් මෙයාගේ මේ ආශ්‍රමයක් තිබිලා තියෙනවා කොහොමද ඉන්දියාවේ තනක මේ ඒකේ ඇතුළට එන්න කලින් මේ HIV ටෙස්ට් එකක් කරලා ඒක නෙගටිව් වෙනවා විතරයි ඇතුළට ගන්නෙත්. හිතා ගන්න පුළුවන් නේ. එච්චර දේවල් තියෙනවා. හැබැයි මෙයාගේ විශේෂත්වය තමයි මෙයා මේ ඔච්චර ලොකු සීන් දැම්මත් ළමයින්ට කිසිම කැමැත්තක් නැක්කුවේ නෑ. අතන ළමයින්ව අල්ලන්නේවත් නෑ. ළමයින්ට එන්න දෙන්නේවත් නෑ එයාගේ ආශ්‍රමයටත් එයාගේ ළඟටත්. මොකද එයා කියන විදිහට ළමයින් නිසා මේගොල්ලන්ගේ ආධ්‍යාත්මික ඒ සම්ප්‍රදායට ගැටලුවක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අර අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ඒ වගේ දේවල් තියෙන නිසා ඒ වගේ නැති කට්ටියට විතර එන්නත් පුළුවන්. ඒ වගේම මෙයාගේ ආශ්‍රමයේ ඉන්නකොට ඔය ගොඩක් ඇබෝෂන් කරලා සෑහෙන කරලා තිනවා. ඇබෝෂන් කේස් ගොඩක්ම තියෙනවා මෙයාගේ. මොකද මෙයාට මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා ඒකට. හොලිවුඩ් වල නිලියක් කියලා තමයි තියෙන්නේ. කොහොම හරි දැන් මෙයා විශේෂයෙන්ම මෙයා ක්‍රිටිසයිස් කරන පුද්ගලෙක් තමයි මහත්මා ගාන්ධි කියන පුද්ගලයා. මහත්මා ගාන්ධිව ක්‍රිටිසයිස් කරපු නිසා වෙන්න බලන සමහරට එයාගේ මරණයටත් මේක ගොඩක් බලපෑයි. මොකද මෙයාට ගොඩක් හතුරු හිටියා. මොකද මෙයාගේ දේශනාව සම්පූර්ණයෙන් තියෙන්නේ දෙවියන්ට විරුද්ධව. කියන්නේ දෙවියන්ව පඩේකටවත් ගණන් ගන්න නැහැ කියන්නේ. 33 කෝටියක් දෙවිවරු, ක්‍රිස්තියානි දෙවිවරු, මුස්ලිම් ආගමික ඒ කිසිම කෙනෙක්ව මෙයා ගණන් ගන්න නැහැ. මොකද දෙවියෝ නැහැ කියලා තමයි මෙයා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය අපි කියන බුද්ධ ආගමේ තියෙන දෙයක් නේ. බුද්ධ ආගමේ දෙවිවරුන්ට එහෙම තැනක් දීලා නැහැ නේ. කියන්නේ තමුන් විසින්ම තමුන් හොයාගෙන යන්න ඕනේ කියන එක තියෙන. මෙයාගෙත් තියෙන ඒකම තමයි. මෙයා සෑහෙන ක්‍රිටිසයිස් කරන ඔය දෙවියන්ව අරේ මේ. හැබැයි ඒවකල ජේසුස් වහන්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අපහාස කරන්නේ නැහැ. අපහාස කරන්නේ දෙවියන්ට තමයි පහර දෙන්නේ. දෙවියන් කොහොමද නැහැ කියලා කියනවා. දෙවියෝ නැහැ කියලා තමයි එයාගේ මේ කියන්නේ. ඉතින් ඒ නිසා මෙයා කොහොම හරි 1985 දී ඇමරිකාවට යනවා. ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකාවෙන් කැමති නැහැ මෙයාගේ මේ සීන් එක කරනකොට. මොකද මෙයා ඒ ඇමරිකාවේ මෙයා අත්අඩංගුවට ගියාට පස්සේ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන මෙයාට කීයක චෝදනා දානවා. මොකද මේ මනි ලොන්ඩරින් කේස් වලට ඒ වගේම හියුමන් ට්‍රැෆිකින් වලට සෑහෙන දානවා මේ ලෙඩ. ඊට මෙයාට ඉතින් පවර්ෆුල් පොරක්නේ. මෙයාට දෙන්න ඔයස්ලා එහෙම ඉන්න හොලිවුඩ් වලින් නළුවිය පාව මෙයාත් එක සෑහෙන කරුදිරු කරනවා. ඒ නිසා මෙයා කොහොම හරි ඒ ආශ්‍රමයකුත් දානවා. ඒ දැම්මට පස්සේ මෙයා අල්ලගන්නේ කොහොම හරි මෙයාව මාස 3-4කට පස්සේ මේ ඩිපෝට් කරනවා ඉන්දියාවට. ඉන්දියාව ඩිපෝට් කරනවා ගෝවා වලට. ගෝවා ඩිපෝට් කරලා ගෝවා වලින් පොලිසියෙන් කියනවා මෙයාට එන්න එපා. මෙහෙට නම් එන්න එපා මහත්තයෝ. අපිට කරන්න දෙයක් නැහැ කියලා. මොකද මේගොල්ලෝ කවුද ඇමරිකාවෙන් සෑහෙන රිස්ට්‍රික්ෂන්ස් දාලා තමයි මෙයා යවන්නේ ලෝකෙ වටේ. මෙයාගේ මේක මොකද මෙයාට තිබිලා තියෙන රෝල්ස් රොයිස් 70ක් දුවද මේ ලොකු ඔරලෝසු තියෙන වටිනාකම වැඩි ස්විස් account තියෙනවා. ඒ කියන්නේ මෙයා කණකර ඕෂෝ ඉන්ටර්නැෂනල් කියලා තමයි ආගේ බිස්නස් මම කියවට කලින් කිව්වේ ඕෂෝ ඉන්ටර්නැෂනල් කියලා. ඕෂෝ ඉන්ටර්නැෂනල් නමින් තමයි දැන් හැමදේම තියෙන්නේ. ඒක පාලනය වෙන්නේ හොලිවුඩ් වල ඔය ඉන්න නළුවෙක්ගේ මුණුපුරෙක් ගැත්තෙන් තමයි මම හිතන විදිහට මේ දවස්වල යන්නේ. කොහොම හරි මේ බිස්නස් එක විදිහට තාම යනවා. මම දැකලා තියෙන ලංකාවත් ඔය ඕෂෝ ගැන මේව කරලා දාලා තිනවා. ඕෂෝ ගැන ඉතින් නරක පුද්ගලෙන් නෙමෙයි. හැබැයි උනාට වැඩිය නිදහස කියන එක වෙනස් විදිහට එන අර නිකන් මයින්ඩ් එක මිනිපියුලේට් කරන විදිහට තමයි යන්නේ. මොකද මෙයා කියනවා ඇත්තටම. මෙයා කියනවා මම ඇවිල්ලා මම ආවේ උඹලගේ මයින්ඩ් එක මිනිපියුලේට් කරන්න. මේක සම්පූර්ණයෙන් මිනිපියුලේට් කරලා දාන්න තමයි අවුල් කරලා වෙනස් කරලා දාන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ කියලා කියනවා. අහනවා එයාගෙන් කොලා අහනවා දෙයියන් විශ්වාස කරනවද කියලා. මම කියනවා පොර කියනවා ඇත්තටම අර ප්‍රශ්න අහනවා I believe in God.
මිනිහාගේ උත්තර දෙන්න මෙහෙමයි oh my god කියලා oh my god කියලා උත්තර ගන්න මම මිනිහාගේ සෑහෙන මේ අතරම කියනවා නම් උපහාසාත්මක විදිහට තමයි උත්තර දෙන්නේ මෙයා හැමතිස්සෙම කියන්නේ මෙඩිටේෂන් කරන්න භාවනා කරලා අහන්න මොකද මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ ආශ්‍රම වල සින්දු කියන ඒවා නටන ඒවා අතර ගන්න මෙයාගේ තියෙන මේක කල්ට් එකක් වගේ හදාගෙන තුන වෙනම මේ නිර්වස්ත්‍රයෙන් මේ භාවනා කරන්න. ඒ කියන්නේ මේ කට්ටිය මේ වෙලාව හැබැයි මේකේ ඔය ඉන්දියන් මිනිස්සු දැන් තමයි ඕෂෝ ගැන පොඩ්ඩක් යන්නේ. ඕෂෝ ගැනට දැන් ඉතින් අර දෙවියෝ විශ්වාස කරන්නේ නැති මිනිස්සු තමයි. මොකද දෙවියන් කියන්නේ බොරු කියන එක තමයි මිනිහ හැමදෙස්සෙම කියන්නේ. ඒ නිසා අපි මිනිස්සු විදියට අපි මුල්ම අතල්ලක ඉඳලා යන්න ඕන කියලා තමයි කියන්නේ. අර ලංකාවේ තියෙන ආමුදුරෝ කෙනෙක් අර මේ පුරණකල්පතේ ඉන්න ආමුදුරෝ කෙනෙක් අනියාගේ ආශ්‍රමයක් වගේ මේවා කරලා ඒ වගේ තියෙනවා. මම හිතන්නේ ඒවල් නෑ වගේ දේවල් තියෙනවා කියලා. ඒක බුද්ධ ආගම නෑ නේද? මෙයා බුද්ධ ආගම නෙමෙයි බුද්ධ ආගමකටත් වැඩි නිදහස් මනසකින් ඉන්න පුළුවන් විදියට ඒ කියන්නේ බැඳීම් නැති විදිහට තමයි මෙයාගේ මේ ෆිලොසොෆි එක මේවා කරලා තියෙන්නේ. දැන් නම් ටිකක් ජනප්‍රිය වෙනවා. මම දැක්කා සමහරක් YouTube වලත් තියෙනවා ඒකේ කොන්ටෙන්ට් වැඩි කරලා මෙයාගේ දාපු ඒ දවස් රෙකෝඩ් කරනවා. මෙයා හැමතිස්සෙම මෙයාත් එක්ක කැමරාවක් ගෙනියනවා. මෙයා කියන හැම වචනයක්ම මේක රෙකෝඩ් කරලා දෙනවා. ඒ නිසා මේ يعني ඒ කාලේ හැටියටත් මිනිහා මේ සෑහෙන දෙයක් කරලා දෙනවා. يعني දැන් ඉන්න මේ ඉන්න මිනිසුන්ටත් වඩා මේ සෑහෙන අප්ඩේට් වෙලා දෙන ඒ දවසේ තමයි මිනිහා ප්ලෑන් කරන්නේ නැති මිනිහා මලාට පස්සේ මේ කියන්නේ කියලා. හරි කොහොම හරි ඔය ඇමරිකාවට ගියාම මෙයාට ඉන්ජෙක්ෂන් එකක් මොහරි ගහලා දෙනවා ඕවර්ඩෝස් එකක්. යවුවට පස්සේ 85 මෙයා මලේ 90 නේ කොහොම හරි 85 ඉඳලා මේ 87 වගේ වෙනකන් මෙයාට රටක් හොයාගන්න නැතුව යනවා මේ ඉන්න හැම රටකම මෙයාව ප්‍රතික්ෂේප කරනවා ඇමරිකාවෙන් ඒ බලය මේ ප්‍රෙෂර් එක දාපු නිසා මොකද මේ දෙවියන් වහන්සේට සම්පූර්ණ ගහන මිනිහන්නේ ඒ වුණාත් ඒ මිනිස්සු කැමති වෙන්නේ නැහැ නේ තමුගේ ආගමවල ක්‍රිස්තියානි කාර්යය කොහොමද ඉතින් කැමති වෙන්නේ නැහැ ඒ වගේ දෙයක් වුණාම ඒක නිසා මේ දැන් මේ අපේ ලංකාවේ මිනිස්සු නම් දන්නේ නැති තරම් මේ ඕෂෝ කියන්නේ කවුද කියලා ඒ කියන්නේ එයාගේ ධර්ම එයාගේ ෆිලොසොෆි සම්බන්ධ පොඩ්ඩ ආදාලා තියෙන සම්පූර්ණ මේක අදේවවාදී විදිහට තමයි සම්පූර්ණ අදේවවාදී අය කතා දෙකක් නැහැ ඒක දෙවියන්ට විරුද්ධව තමයි ඕන දෙයියෙක් 33 කෝටියක් නෙමෙයි ඕන දෙයියෙක් ඒක නිසා මේ කොහොම හරි මිනිස්සු කැමති නෑ ඒක නිසා කට්ටිය කැමති මොකද මෙයාගේ අපි කියමු ආශ්‍රමයක 5000ක් ඉන්නවා කියලා 5000කින් 30ක් තමයි තෝරගන්නේ මෙයාගේ ළඟින් වුණත් වාඩි වෙන්නේ. ඒ කියන්නේ ඉස්සරට මේ ලොකු ක්‍රවුඩ් එකක් ඉඳලා පොඩ්ඩක් තමයි තමුගේ ළඟින් ඉන්නේ. දැන් ඔක්කොම පිටර මිනිස්සු ජර්මන් ඇමරිකා ඉංග්‍රීසි ඒ වගේ කට්ටිය තමයි ඉන්නේ. කොහොම හරි මෙයාගේ අවසාන කාලෙදී මෙයා කාටවත් මෙයාව හම්බෙන්න දීලා නැහැ. මොකද යක් ડોක්ටර්වත් හම්බෙන්න දීලා නැහැ. කොහොම හරි මෙයාගේ අම්මා කියන්නේ ඇත්තටම මෙතන ඒ දවස්වල අම්මා මෙයා නැති උනේ 1990 නේ. කොහොම හරි මෙයාගේ අම්මත් මම 2000 ගණන් වලත් මොකක් හරි මේ කේස් එකක් ඇදලා තිබ්බා. තමගේ පුතාගේ මරණය සම්බන්ධයෙන් කොහොමද ඒවා කොහොම යට ගහලා දිනවා. මොකද ඉන්දියාවේ ආණ්ඩුව උනත් මොකද මහත්මා ගාන්ධිට සම්පූර්ණයෙන් ගහපු මිනිස්සෙක්. මහත්මා ගාන්ධි කියන්නේ කපටි මිනිහෙක් කියලා තමයි මිනිහා කියන්නේ. මොකද මහත්මා ගාන්ධි කියන්නේ තුන්වෙනි පන්තියේ විදිහට ජීවත් වුණා. ඒ තුන්වෙනි පන්තියේ විදිහට ජීවත් වෙන්න සෑහෙන මුදල් කන්දරාවක් වියදම් කරා කියලා කියන්නේ. මොකද අතට කියනවා නම් දැන් මෙයා මේ මමත් දැනගත්තේ ඒකෙන්. මමත් අතරම දැනගෙන මහත්මා ගාන්ධි මේක සීන් එකක් තියෙනවා කියලා. මහත්මා ගාන්ධි තුන්වෙනි පන්තියේ කෝච් පෙට්ටිය උලියන්නේ. හැබැයි තුන්වෙනි පන්තියේ කෝච් පෙට්ටිය යන්නේ මෙයා එක බුක් කර ගන්නවලු. මහත්මා ගාන්ධි මේක බුක් කර ගන්නවලු. බුක් කරගෙන තමයි මේ යන්නේ එයාගේ පිරිවරත් එක්ක. ඒ වගේම අර එයාගේ අර එළු කතාව තියෙනවා. එයාගේ මේ එළු එක්ක මේන්ටේන් කරන්න සාමාන්‍ය ඒ දවස්වල ඉන්දියාවු රාජ්‍ය සේවකෙක්ගේ සම්පූර්ණ පඩියක් යනවලු මේ එළුවට දවසට කන්න බොන්න දෙන්න. ඒ කියන්නේ එච්චර ලොකුවට මේ එළු කිරි බීලා තියෙන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. මොකක් ඉස කනින් මෑන් කියලා කියන්නේ මොකක්. ඒ කියන්නේ කපටි මිනිහෙක් කියලා කියන්නේ. කොන් ආටිස්ට් කෙනෙක් විදිහට තමයි මේ මහත්මා ගාන්ධිට ගහපු එකෙන් එයාට සෑහෙන ලොකු මං හිතන්නේ වාසියක් වුණා. මොකද මහත්මා ගාන්ධිය දේවත්වයෙන් සලකපු මිනිස්සු ඉන්නෝනේ. මහත්මා ගාන්ධිගේ කැටවල දිනවා. ඉතින් අපි දන්නවා. ඉතින් මහත්මා ගාන්ධි කියන්නේ නිකන් මේ කරල්ලක් ඇඳගෙන ඉතින් වෙන ලොකු දෙකේමක් දුන්න මිනිහෙන්නේ. ඒක හරිය මිනිස්සයා රටරම වැඩ ආයික දේකුත් කරා. ඒ වගේ තමුන්ටත් දේවල් කරගත්තා. ඒ මම තමයි මේ දවස්වල තමයි මේවා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඒක නිසා ඕෂෝ කොහොම හරි ඕෂෝ අර ඕඩෝස් එකක් වැදිලා ඉන්ජෙක්ෂන් එකේ අර මේ බේත් මේ ඕඩෝස් එක නිසා මෙයා කොහොම හරි 85 ඉඳලා 90 වෙනකොට එයාට අසනීප තත්ත්වය වැඩි වෙලා මේ මිය යනවා. හැබැයි මිය යනකොට ඒක තියෙන්නේ මරණ සාතිකෙත්
හාට රැකයක් කියලා මේක හාට රැක්ක එකක් කියලා තියෙන්නේ ඒවට මේ ඒ වගේ තමයි මෙයාගේ චිතකය දාල්ලනකොට මෙයාගේ චිතකය ඒ කියන්නේ මෙයා මැරිලා පැයකට පස්සේ තමයි චිතකය දාල්ලන්නේ ඒ කියන්නේ ඒ දැන් ඔය සමහර කට්ටිය කියනවා මේක හරි පුදුමයිනේ මේ මරණ සාධකෙත් මේව කරලා ඔක්කොම මේව කරලා පැයකයි මේ පැයකින් මේ මිනිස්සුව පුච්චන්නේ කියලා ඒක අපිට හදක එකක් හොඳ නෑ යාගේ අවසාන කැමති පත්‍රයේ තිබ්බද මේක කියලා කොහොම හරි මේ සෑහෙන භූමිදල ප්‍රමාණයක් දාලා කියලා තියෙනවා යාගේ මිනිහ පුච්චන්න කොහොමද යාව මේ පුච්චලා ඒක ඉවර කරලා තිනවා ඒ දැන් 90 තමයි යා මිය යන්නේ ඔය විදිහට තමයි ඕෂෝ කතාව කෙටියෙන් කියනවා නම් තියෙන්නේ ඕෂෝට කැමැත්තෙන් හිටියේ තනිකර සල්ලිකාර විතරයි මොකද යා කියනවා මගේ ළඟට එන්න බලන සල්ලි තියෙන මිනිසුන්ට විතරයි කියලා. අර ඇත්තටම ඔය වගේ සිද්ධියක් තමයි ඔය ජෙරොම් කරන්නේ. ජෙරොම්ගෙත් සෑහෙනන ජෙරොම්ගෙත් 5000ක් නේ ගෙන්නන්නේ සාමාන්‍ය ඔය මේ වගේකට සාමාන්‍ය මේකට සාමාන්‍ය ගැළපිලි තියෙන එක එක මේවා. ඒ වලින් කොපි කරලා අරගෙන මේවා දැන් මෙයා දිවෙන්න ආශිෂය කරනකොට දැන් ජෙරොම් කෙනෙක් කියලා මේවා කරන්නේ දිසුස් වහන්සේව අල්ලගෙන ඒකෙන් වෙන ට්‍රක් එක පන්නා ජේසු හම්බුණා වගේ එහෙම සීන් එකක් දාලා මිනිස්සුව රවට්ටන්න බලනවා ඇත්තටම කියනවා. ඕෂොත් යම් කිසි ප්‍රමාණයක රවට්ටුවා කියලා මට හිතෙනවා. හැබැයි ඒ වුණාට මියගේ සමහර දේවල් ඇත්ත මොකද ආධ්‍යාත්මික මෙඩිටේෂන් වගේ සමුග මානසික නිදහස ගන්න පුළුවන්. ඒ වගේම ඔය ළමයින්ගේ ප්‍රශ්නේ බැලුවොත් ළමයි නැති වුන් තමයි ඇත්තට ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙලා තියෙන්නේ මේ ලෝකේ. මොකද ආයිති ඉපදෙන හරි මොන හරි වෙන්න බලවනේ. මිනිහ ඒ වගේම කියන මිනිහා ඉපදෙන්නේ නැහැ කියලා. එයාගේ මේ ආධ්‍යාත්මික මේකෙන් මෙයා පෙරම් පුරලා වගේ සීන් එකක් තියෙනවා කොහොම හරි මෙයා ඉපදෙන්නේ නැහැ කියලාත් කියනවා ඒක අපි දන්නේ නැහැ දැන් ඉපදලා ඉන්නවනේ ඉතින් අවුරුදු 20ක්වත් වෙන්නේ නැති ඉපදිලි විදිජගෙන ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ එයාගේ කර්ම ශක්තිය හරි මොකක් කරේ නිසා පැහැදිලිවම කියන්නේ ඕෂෝ ගැන මේ පස්සේ වැඩි යන්න එපා මොකද ඒක ගියොත් එහෙම ඒක ලොකු විනාශයක් වෙන්න පුළුවන් ඒක ආගමීය සංස්කෘතිය ලංකාවේ සංස්කෘතිය නම් කොහොමවත් ගැලපෙන්නේ නැහැ මේ ඕෂෝගේ තියරි එක සාමාන්‍යයෙන් ඒක ඕනකට වැඩි මට හිතෙන විදියට. ඒ වගේ දේවල් ඇත්තටම අවශ්‍ය නැහැ. එහෙනම් බොහොම ස්තුතියි.